6දී තෝරන මේ ගීතයට මොන වගේ මතකයන්ද ඔබ එක් කරන්නේ? රොයි ක්‍රිෂාන්ත් එඩ්ගා මං හිතන්නේ වෛද්‍යතුමා කියාවි මේ ගැනත්. පණ්ඩිත අමරදේවයන් තමයි සංගීතය ගායනය, රත්නශ්‍රී විජයසිංහයන්ගේ තමයි මේ ගී පද. මං හිතනවා ඔබට යමක් කියන්නට ඇති මේකටත්. පිරිත් පැන් නිසින් පුතුනේ පුවක් මල් කිනිත්තෙන්. ආශිර්වාදාත්මක ගීතයක්. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විශාරද නන්දා මාලිනියන් කියන්නේ අපිට ඉන්න වස්තුන් දෙකක්. මොකද අපි අපේ සංගීත ලෝකයේ ඉහළින්ම සිටි මේ දෙදරාට සිටින මේ දෙදරාට අපි ඇත්තටම නිරන්තරම අපේ ගෞරව බහුමානට ලක් වෙනවා මොවුන්. ඒ නිසාම තමයි මම ගොඩක් වෙලාවට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතාතුරින් වඩාත්ම සිද්ධාත් ගීතයක් ලෙස තමයි මම සතරවරම් දේව මහරජ ගීතයට ඇලුම් කරන්නේ. ඒකට හේතුව තමයි එතුමා විසින්ම සංගීතය සැපයපු මෙම ගීතය අපේ කිවියර රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් කරන ලද උසස්ම ගීතයක් ලෙස තමයි මම මොකද මේ පේලි 10කින්ම අපේ සම්බුත් සිරිපා පහසින් තෙවරක් පූජනීයට පත් වූ වගේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් සම්බුත් ශාසනයේ තිරසර ලෙස පිහිටන ලද 2300 වසරකට අධික අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකීය සංස්කෘතියේ මහිමය ගීපද 10කට කැටි කළ මේ ගීතය මම හිතන්නේ මේකලා සිංගල් ගීත සාහිත්‍යයේ මහා ප්‍රාතිහාර්යයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකයි මම මේ ගීතයට ඇලුම් කරන්නේ. මහරජ සතර අතින් ඇවිත් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තේ. සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිත් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තේ. ගෙලවට හංස පියාපත් අලමි පලා පිටිබැනන් ගෙලවට හංස පියාපත් සලමි නුඹේ පායත් සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුළුල්ලේ සරක් සුබ ගැප ස්වර්ණමාලි මහසෑ අද පොත් බලන්දලා ස්වර්ණමාලි මහසෑ අද පොත් බලන්දලා. සතරවරම් දෙව් මහරජ සතර අතින් ඇවිත් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්. සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිත්